අද වීඩියෝද මම ඔබට පෙන්වන්න යන්නේ කොහොමද Adobe After Effects තුළ plugins ස්ථාපනය කරන්න කියලා. ඒක නිසා මුලින්ම අපට යන්න ඕන Adobe After Effects ස්ථාපනය කරලා තියෙන ෆීල්ඩරයට හෝ ඔබ software එක ස්ථාපනය කරලා තියෙන තැනට. මූලික වශයෙන් Windows මොනවට ගොස් After Effects සඳහා සොයන්න ඉන්පසු මෙහි ගැන ස්ථානය විවෘත කරන්නේ කලක් කරන්න. ඉතින් මෙහිදී අපි මේක හොයාගෙන එය මත දකුණු පිටුමන් කලක් කරලා Outer Lamp Placement do feature කියන එක තවත් කලක් කරන්නම. මෙතනදී අපිට අපි ගෙන්වා හා ස්ථාපන ෆීඩරේ සරලවීම වැඩි අපහසුතාවයකින් තොරව හොයාගන්න පුළුවන්. නැත්නම් ඔබට සරලවම පරිගණකයට ගිහින් පසුව local disk වෙත හැකි. එතනින් program files සහාය කියන ෆීඩරේට Adobe කියන එකට යන්නේ. එතන නැත්නම් Adobe කියන පරදන ෆීඩරේ තුලින් බලන්න. ඔබට දැක ගන්න පුළුවන් වගේම මෙන්න අපි Adobe After Effects support files කියන ෆීඩරේට යන්නේ. එතන අපිට ඒම ගැන හමු වෙයි. ඒ නිසා support files තුළ දැන් අපිට ඒම ගැන තියෙනවා. මුලිකවම දැන් අපිට plugins ෆීල්ඩරයට යන්න ඕනේ. අපි plugins එකතු කරන්නේ. ඒ නිසා මෙහි අපි plugins තියෙනවා. අපි effects ෆීල්ඩරයට යනවා. දැන් ඔබට ඔබ plugin එක පහසුවෙන් මෙහි දෙමන ස්ථාපනය කරන්න පුළුවන්. ඔබ අලුතින් X ගෙනාවක් බගති නම් නැත්නම් නව ගෙනාවක් හෝ නව ෆීඩර් එකක් නිර්මාණය කරලා ඒක ඔබට කැමති නමකින් හෝ ඔබ බගත් plugin එක නමින් නම් කරන්න පුළුවන්. මේ ඔබට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන්. එසේම ඔබට අවශ්‍ය නම් ගෙන්වා හා ෆීඩරේ වෙනත් ස්ථානයකට මාරු කරලා ඔබගේ පද්ධතිය පහසුවට සහ පහසු ප්‍රවේශයට හැකියාව ලබා ගන්නත් පුළුවන්. මේ ඔබගේ වැඩි කිරීම කාර්යාවලිය තවත් පහසු කරේ. ඒකට හේතුව ඔබට plugin එක ස්ථාපනය කරන්න ඕනේ නම් මුලින්ම ඒක අන්තර්ජාලයෙන් හෝ වෙනත් තැනකින් භගත් කරන්න වෙනවා. ඒ නිසා ඔබ plugin බගන්නකොට ඒවා මෙහිටම එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් එක plugin එකකට වෙනම ෆීඩර් එකක් හදන්න හා ඒවට එක් ෆීඩර් එකක්ද ඒක තුළටම සියල්ලම දුන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ පියවරෙන් කරනකොට ඔබ After Effects වෙබ්සයිට් තිබිය යුතුයි. එවිට ඔබ ඒ නැවත ආරම්භ කර විවෘත කළම ඔබ plugin එකේදීම සොයා ගන්න පුළුවන්. ඒ නිසා මුලිකවම ඔබ plugin එක ස්ථාපනය කරලාම ඔබ ෆීඩරේ තුළ සකසගෙන ඉවරේ නම් After Effects විසින් නැවත විවෘත කරන්න. එවිට ඔබ plugin එක effects සහ presets යටතේ සොයාගන්න පුළුවන්. ඉතින් ඔබ තන නම් සොයීමටත් පුළුවන්. මුලිකවම මේක තමයි ඔබ Adobe After Effects එකට plugin එක එකතු කරන කිරීමයි. බලලා ඉන්නට ස්තුතියි.